අහිමි වීම හමුවේ අපි වේදනාව වින්දේ, දුක් වින්දේ, නේ කලකිරුනේ වෙන මුකුත් නිසා නෙවෙයි. ඒක යථාර්ථය කියලා තේරිච්ච නැති නිසා. මතක තියාගන්න ලෝකේ යථාර්ථය හරියට තේරුම් ගත දවසට දේවල් නැති වෙන එක ඔබට එච්චර මොහලකු ගාණක් නෑ නේ. හරි මේක තමයි මේ ලෝකේ යථාර්ථය. අහිමි වෙනවා, නැති වෙනවා. හැම දෙයකම සූදානම් පිටින්. මේ ඔය ළඟම තියෙන බැඳීම්, මේ තමන් වැඩියෙන්ම ආදරය කරන බැඳීම් ඕනේ වෙලාවක නැති වෙන්න බැරිද? පුළුවන්. හැබැයි අපි සූදානම්ක් තියද ඒකට? නැහැ. ඔබ මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන කෙනා මතක් කරගන්න. සමහර විට ඔබේ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, වෙන සම්බන්ධතාවයක් වෙන්න පුළුවන් නේ. හරිද? ඒ වැඩියෙන්ම ආදරය කරන කෙනත් ඊළඟ මොහොතේ වෙනස් වෙන්න බැරිද? පුළුවන්. අපි සූදානම් නැහැනේ. හරි අපි එහෙම එකක් වෙයි කියලා සූදානම් නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරා මේ ලෝකේ වෙනස් වෙන්නේ නැති කෙනෙක් නැහැ. වෙනස් වෙන්නේ නැති දෙයක් නැහැ. මේ හැමදේම වෙනස් වෙනවා. එතකොට ඇයි අපි මේකේ මේ ලැබීමට විතරක් සූදානම් වෙලා වෙනස් වීමට සූදානම් නැත්තේනේ? හිමිවීමට විතරක් සූදානම් වෙන අපි ඇයි මේකේ අහිමි වීමට සූදානම් නැත්තේ? ඒ නිසායි අපි මේකේ දුක් විඳින්නේ නේ. ඒ නිසා බලාපොරොත්තුෙන් ඉන්න. ඔය ළඟම ඉන්න අයත්, ඔබේම කියන අයත්, ඔය තමන්ගේම කියන අයත් ඕනෑම මොහොතක වෙනස් වෙන්න පුළුවන් නේ. ඕනෑම වෙලාවක ඔබේම කියන ඔය දේවල් ළඟම තියෙන දේවල් නැති වෙන්න පුළුවන්. එතකොට ඒකට සූදානම් පිටින්. අද මේ කියන වචන ටිකෙන්වත් මේක ඔලුවට අරගන්නනේ.